නගින සීන් එකටත් තියෙන නේද කොනිචිවා. ඒවා YouTube එකේ ඉඳී හොඳේ. channel එකක් දෙන. Hi, good morning හැමෝටම. උදේ 4:10යි වගේ වෙලාව මට මතක නැහැ හරියටම. අපි ට්‍රිප් එකක් යන්න යන්නේ. බලන්න කවුද අද එන්නේ කියලා අපිත් එක්ක ට්‍රිප් එක යන්න. Hi, good morning. තාම නිදිමතයි. ලෝසන් එකට සේන්දු වෙන්න යන්නේ. උදේට මොනවා හරි කන්න සහ බොන්න ගන්න යන්නේ. මට නම් බහින්න කම්මැලි. මම මොනවා හරි අරන් යන්නේ. අපි වයිෆ් බස්. වයිෆ් කෙනෙක් ඉන්නානේ දැන් යාට. වැඩ කරගන්න. අනේ මං අද මගේ ඇඳුමට හරිම කැමතියි. මේ ළඟට හරිම සැහැල්ලුයි. ලස්සනයි. හරිම සැහැල්ලුවට ඇඳුමක් කරගන්න. අපි යන ගමන් හප යන්න යත්තා. මේකයි චොකලට් එකයි මීම දෙකයි මේ ඉන්නේ හස්බන්ඩ්. හරි යනවා අයියෙන් යනවා පේන්නේ ස්පීඩ් යනවා ඒ වුණාට අර ගෙහෙට මෙහෙට දාගෙන එහෙම යන්නේ කොහොමද ට්‍රැෆික් එකේ තිබ්බත් ඔහේ නවත්තන් ඉන්නවනේ. ඔව් අස්සෙන් දාලා යන්නේ නැහැ මෙහෙනේ. අපිට ඉවසීමේ අනේ මන්න මොකද නැද්ද කියලා මටත් නෑ. මටත් යන්නේ හිතෙන අස්සෙන් දාලා. ඉතින් එහෙම හොඳත් නෑ නේද? ඔව් හොඳ නෑ ඉතින් මෙහෙ දාපුවා තමයි හොඳ නෑ කියලා තේරෙන්නේ. ඉතින් අර වෙනස තියෙනවානේ. ලංකාවේ ඉතින් අපි හැමෝම එහෙමනේ. ඔව්නේ. එතකොට වෙනසක් නෑනේ. ඒ වුණාට ඒ ටික හදාගත්තා නම් ලංකාවේ රටක් වෙනවනේ. මේ වාහන ගණන් ටිකයි බයික් රෙජිස්ටර් කරන්න දීලා. ඉතින් හදාගත්තා නම් ඉතින් ඊට පස්සේ පඩිත් පොඩ්ඩක් වැඩි කරලා රට හදන්නේ මෙහි ගොඩක් කට්ටිය මේ රටේ ඉන්න කට්ටිය ලංකාවට එයි සිරාව. ඔව්. එනට එයි. ඔව් ඉතින්. ඒ හේතු නිසා එළියට යන්නේ. ඔව්. ඔයා තරම් තිබෙතිලුම් කරනවද? කරනවා ඇත්තටම. අන්රෙජිස්ටර්ඩ් බයික් පදිනවට වඩා රෙජිස්ටර්ඩ් බයික් එකක් පදින්න ඉතින් හැමෝම ආසයි. ඒකත්. හැබැයි ඉතින් පොඩ්ඩක් නීතිත් අද වෙන්න ඕනේ. ඉතින් නැත්තම් දැන් පොල්ලෝ ගිහිල්ලා මැරෙනවා. අර මගේ යාළුවෙකුත් මැරෙන පොඩි එකෙක් මේ ඇක්සිඩන්ට්. උදේ ගමන් යන්නේ ඒකේ ලස්සන බාන්න. ඔව් මේ අපි පළවෙනි පාර තමයි ආයිසු උදේක යන්නේ නේ. මෙච්චර ලස්සන පැත්තක් හැමදාම අර රෑ දෙගොඩ හරි තමයි යන්නේ. කිසිම ලස්සනක් අපිට පිරුන්නේ නැහැ. දැන් තමයි අපිට පේන්නේ. ලස්සන. කෙරකේවි අපි එක තැන ඉන්නේ. මිනිසාරවටදී Go adere taşanata salak නොදකින්න ලස්සන. දුවත් එක්ක නිකිලෙන්න ඔබේ කාර්නාසේ. මීදුම. අපි අහසේ යන්නේ අහසේ. ලස්සනයි යන්නේ.
යාලට පේනවද අහස උඩ තියෙනවා ගමක් සූර පප්පගම මෙන්න අහස උඩ තියෙන ගම ආයසු මියුරුගේ ගම හරිම ආඩම්බරෙන් ඉනවා දැන් මියුරු මහත්මයා ගම යනවා වගේ තමයි ඉතින් ආයෙ හැමදාම කියන්නේ නිවාඩුවට ගම යන ඇත්තටම ලස්සනයි මේ උදේ වරුවේ මෙහෙම දකින එක ගැන ලොකු සන්තෝෂයක් තියෙනවා ඕනේ නැත්නම් මේ රැට මෙලෝදියක් තියෙන්නේ නේ ලයිට්ස් ටික දකින්නවා මේ විදිහට දකින්නේ නේ අපිට ආයිසු වලට ආවමේ I'm so comfortable. Yes, that is the fashion, bro. මොකක්ද නේ ෆැෂන්? අනේ අන්නනේ. ලස්සනයි. එක පැත්තක් දාලා ඒකම තමයි. මිනිස්සු ඒවට එන්කරේජ් කරන්න නේ ඩිස්කරේජ් කරන්න. මම පළවෙනි වතාවට ඒ වගේ ෆැෂන් එකක්ද? ඕ එහෙනම් ෆැෂන් දැකලා මම හිතේ වැරදිලා ස්ටයිල් කරන්න ගිහිල්ලා මේ පොඩ්ඩක් දැන් අවුල් වෙලා ඉන්නේ. මට ස්ටයිල් කරන්න දෙන්න හැමෙන්. මම කිව්වේ ඔහොම ලස්සනයි කියලා මේ බලන්න ලස්සන. මේ ඇයි? අනේ කැප්පා. උපන් කැතේ වන්න බෑ හැබැයි. ලස්සනයි. ලස්සන. වැදගත් පාටයි. මම වැදගත් ඒ කියන්නේ නේද? වැදගත්. සුසුකියක් තියෙනවා. මම පෙන්නන්න හොඳ නෑ මේ. අනුන්ගේ වාහන වුණාට කමක් නෑ පොඩ්ඩක් පෙන්නන්න මේ අලුත් එකක් තියෙනවා විතර. මෙතන පන්සලකුත් තියෙනවා යසෙම චූටි පන්සල. බීච් එකට වඩා අරකට අඩුයි නේ. මොකද ස්ටාර් දැන් නම් ඔව් යාල් හම්බෙන්නේ නැති නිසා දැන් හොට නැත්තේ ඉස්සෙල්ලා හොට නැතුව හදලා බින්ගෙවල් වලින් එනකොට ඒක නම් ශින්කන්සෙන් එකක් කියලා හිතන්නවත් බෑ ඔච්චර හිමින් මේ පටන් ගන්න මිනිස්සු දුවගෙන ඇවිල්ලා නගිනවනේ ඒකයි හිමින් ලංකාවේ වගේ හැබැයි අපේ අයියලට එහෙම තිබ්බොත් දොර අරගෙන පණී ඉතින් යමගතා හයිවේ එක අතර වාරයේදී අපිට ලොකු අකර තැබ්බයකට මූණ දෙන්න සිදු වුණා. ඒ වාහනේ එන්ජින් ලයිට් එක පත් වුණා. ඊට පස්සේ අපි ට්‍රිප් එක පොඩ්ඩක් හෝල්ඩ් කරලා අපි ආවා සුබරු එකට ඇවිල්ලා පොඩ්ඩක් වාහනේ චෙක්අප් එකක් කරගත්තා. ඒගොල්ලෝ කිව්වා උලක් නෑ ට්‍රිප් එක යන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉතින් අපි සුෂි කන්න කියලා සුෂි ප්ලේස් එකකට ආවා. මේ ඉන්නේ අම්මෝ මේ මහත් වෙලා නේද යාළුවනේ. මේ වෙන්නේ මේ ඔක්කොම කෑවා. අම්මෝ. ඔව් මේ අපි මෙන්න මේ අපිට දුන්නේ මෙන්න මේ ටිකකුයි මේක විතරයි. හරි? බෙල්ලොත් ඉන්නවා. You've got me thinking she's so cool, but I know that it's just another dude. Ooh, that's so true. Made it out alive, but I think I lost it. Said that I was fine, said it from the coffee. Remember how I died when you started walking. That's my life, that's my life. අපි ආවා සාවරෝප්වේකට මන් දන්නේ මේක සාවරෝප්වේද බබා මට විස්තර කරන්න ඒ ඈ කොහෙද ආවේ මොකද්ද මම දැන් සාවෝ ක්‍රේට් එකේ ඔබ්සර්වේටරි ඩෙක් එකට යන්න හදන්නේ. මෙතනින් තියනවා අර පොඩි ළමයි එක්ක යන අන්න අර මේකට පේන්නේ මෙන්න මෙහෙම එකක් මේකේ යන්නයි යන්නේ
ඔයාලට පේනවා නේද? අන්න අරක තනි තනියෙන් යන්න තියෙන්නේ. අපි යමු. ලස්සනයි නේ අක්කේ. ඕ. Bye bye. Hi. お願いします。はい。ありがとうございます。はい。අපි දැන් හිමින් උඩට යනවා. නේ යාමුත්‍ර ෂොක් කනේ. ඕ ලස්සනයි. ඒක ගණන් ගන්න. මෙහෙ සෑහෙන එහා කඳු නගින සීන් එකටත් තියෙන නේද කොනිචිවා. ඒක නිකන් අර පිසිසි පාර නගිනකොට නගින්න මේ නගින්න සමන්දේ. ඒකේ පොඩි ඔව්. ඔව් ඒ වගේ තමයි. ලස්සනයි. අර තා උඩට යන්න. ආම ක්‍රේටර්. මෙන්න මේ ඔකමානේ. මේවා බවුන්ඩරි ඇඳලා තියෙන ඊට එහා පයින්න බෑ. Nothing's gonna change my love for you. You ought to know by now how much I love you. One thing you can be sure of, I'll never ask for more than your love. Nothing's gonna change my love for you. You ought to know by now how much I සුනකට වගේ පාරක් නෑවනම් හරි අරව ගන්න. නුවරඑළිය වගේ නේද? ලස්සන. අර කන්දේ අර කලින් එකපු ඒ කන්දේ මෙන්න මෙහෙම ගල් තිබුණා. තිබ්බනේ නෝ. Uber Eats ගෙනත් දෙනවද කියලා අහලා හිටියේ මෙතෙන්ට. ක්‍රේට් එක මෙතන තියෙන්නේ. වටේ එක තැන් වලට අපි යනවා. බෙයාස්ලා ඉන්නවා කියලා ගහලා තියෙනවා. Beware of bears. මේ ඉන්නේ ලොකුම bears. Sri Lankan black bear. එකක් හදමුකෝ බලන්න. බංකරයක් වගේ එකක්. ඉනිකන්ද පිපුරුවොත් තුලින්
අතවන අපි දැන් ආයේ යනවා කායකට. හරිම ලස්සන වීව් එක, හරිම ලස්සන මේ එක්ස්පීරියන්ස් එකක්. මොනවාද වෝල්කැනෝ එකක අර හැරිලා තියෙන වල ඒක මාර ලස්සනයි. ඒක හිතා ගන්න බැරි තරම්. ඉතින් මේ ලස්සනයි. මේ අපේ මහත්තියා යනවා ඉස්සරහින්. ඉන්නවා අපි වාහන බට්ට තියෙනවද මේ අපිට අර අකමැති එකක් කරන්න වෙනවද? අකමැති නැහැ. අද මට අක්කත් එක්ක තමයි යන්න වෙන්නේ. ඒක තමයි පොඩ්ඩක් තියෙන්නේ පොඩි ලැජ්ජාවකට. අපි ආවා ගොතෙම්බරෝදයි මේක නම. ඒ වගේ ගන්න ඔව්. අමුතු නමක්. මේක one of the best onsen කියලා කියන්නේ ජපාන්. ඉතින් අපි ඔන්සෙනුත් ගිහිල්ලා ඊළඟට අපි කරේ චෙකින් වෙන එක හොටෙල් එකට. මොකද අපිට 6ද 7ද වෙනකොට චෙකින් වෙන්න කියලා තිබ්බ නිසා. ඉතින් ඊළඟට තමයි අපි ඊළඟ ගමන ගියේ. හායි ඔයාලටම අපි පේනවත් දන්නේ. අපි ආවා යමගතාවල තියෙනවා ඔෂින් හදපු, ඒ කියන්නේ ඔෂින් මං හිතන්නේ අම්මා එක්ක රියුනයිට් වෙච්ච තැන ගින්සන් ඔන්සෙන් කියලා සර්ච් කරලා බලන්න. අපි ඉතින් එතනට එන්න මෙතනට. අපි ඉතින් එතනට අපි බලමු ලස්සන කොහොමද කියලා. මේක තමයි ගින්සන් ඔන්සෙන්. නේද? තව යන්න තියෙනවා. අපි දැන් මේ ආවා. අපි වහිනවා. අපි ඉතින් කුඩි යටින් යනවා. මෙන්න තියෙනවා ළමයි. ගින්සන් ඔන්සෙන්. අපි යන්තාව බලන්න. ඒක රැට හරිම ලස්සනයි. වින්ටර් කාලෙටත් හරිම ලස්සනයි. හැබැයි අපි මේ ඉන්නේ සමර් එකේනේ. ඉතින් ඒක වෙනම ලස්සනක්. රැට තමයි මං හිතන්නේ ලයිට්ස් එක්ක ඒක ඔක්කොම හරිම ලස්සන. ඉතින් මං හොයලා බලපු විදිහට ගින්සන් කියන්නේ සිල්වර් මයිනින් කියන තේරුම. ඒ කියන්නේ රිදී පතලක් විදිහට තමයි මේ පරාසය තිබිලා තියෙන්නේ, මේ ප්‍රදේශයේ තිබිලා තියෙන්නේ. ඉතින් අවුරුදු 500කට විතර කලින් තමයි හොට් ස්ප්‍රින්ග්ස් ටික අඳුනගෙන තියෙන්නේ. ඊට පස්සේ ටිකින් ටික මේ පතල් කර්මාන්තය අඩු වෙන්න පටන් ගන්නකොට ඊට පස්සේ අර ඔන්සෙන් රිසෝට් කියන එක මිනිස්සු අතරට එන්න පටන් අරන් තියෙනවා. ඊට පස්සේ තමයි මේකේ ෂූටින් ඉතින් එක එක දේවල් පටන් ගන්න ඇති. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගින්සන් ඔන්සෙන් කියන ඒ ස්පෙસિෆික් ප්ලේස් එක මිනිස්සු අතරට ඇවිත් තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා හොට් ස්ප්‍රින්ග්ස්. අපිට කිසිම ගාණක් ඒ කියන්නේ ගෙවන්නේ නැතුව ෆ්‍රී මෙන්න මෙහෙම කකුල් දාගෙන ඉන්න පුළුවන්. yes දැන් අපි ඒක තමයි කරන්න යන. වෙන සේබොනවා. අපිත් බමුකෝ. කොහොමද තියෙන්නේ? යන්න. මේක කොපි මේක අපිත් යම් මෙහෙම කකුල තියන් ඉන්න. මෙන්න ළමයි අපි බලන්න ආපු දියල්. අම්බෝ. එන හයියෙන් වතුරට නම් මම හිතන්නේ මේ කාලේ පොඩ වැස්සත් වැඩි. මේක ලයිට් එකක් ගහලා තියෙනවා. ඒ කලයකට මේක වතුර වල පාට වෙනස් වෙනවා. ඔව්. පොඩි කාලේ මම හිතන්නේ මෙතන තමයි මෙතන මේ ඉන්නේ ඔෂින් තමයි. වීඩියෝ කරලා තියෙන්නේ. ඒ ඔෂින්ගේ අම්මයි. මේ පොඩි කාලේ මේ ඩ්‍රාමා එක පොඩි කාලේ තියෙන ඔව්, ඔව්. පොඩි ටිකක් මෙතන තමයි මේ ලොකේට් මේක කරලා. ලෝකේ මේ වීඩියෝ කරලා. මම හිතන්නේ ඔෂින්ගේ විදිහට හදපු ඒවා දැන් රෝල්ස් පොඩ්ඩක් ඒක සර්ච් කරලා බලන්න. දැන් ඇති වෙන්න කෑ ගහන්න පුළුවන්. ඕනේ.
බලලා ඉවරලා අර කිව්වා වගේ මෙන්න මේ හොට් මේක කාවා. අපි යමු. ඒක සපයිනේ. කොහොමද වයිබ් එකනේ? අපි යමු දැන් අපි හිටපු කාමරේ කොහොමද කියලා බලන්න. ටච් වෙන්නේ නෑ මේකයක් අර දාන්න එකක් නේ. ඔව් අවුල නෑ. මේක ගන්නවා. අක්කට දව කොහොමද? නෑ ෂෙඩ්. thank you. හරි අක්කේ හරි. bye. යතුරු ගන්න ඕනනේ. මෙතන මෙහෙම ස්පේස් එකක් තියෙනවා. ඊට පස්සේ මේවම මියුර්ගියා පාක් කරන්න. මේ තමයි චුටි කාමරේ. Hi, good morning. Good morning. අපි අදත් යනවා චූටි ගමන් ටිකක් හිතාගෙන ඉන්නවා යන්න අපි බලමු කොහෙද යන්නේ කියලා. අපි කෑවනේ අපිට බෙන්ද බොක්ස් හම්බුණා කියලා කියන්නේ. Good morning. අම්මි. මේ ඉස්සරහින් දකුණු පැත්තට හැරිලා අතනලු ටෙම්පල් එක එතනට යන්න. මේ උඩ තියෙන්නේ කියලා තමයි කියන්නේ මම දන්නේ නැහැ. බලමු ඉතින් අපි ගිහිල්ලා අපි දැන් යනවා. අනේ අපි මේකද මම දන්නේ නැහැ. මේකද දන්නේ නැහැ. අපිව රවට්ටනවත් දන්නේ නැහැ මෙයාලා. අනේ ලස්සනයි අක්කේ මේ. වව්. වතුර නෑ. මෙතනින් තමයි යන්න තියෙන්නේ. ගොඩාක් පඩි නගින්න තියෙනවා. එහෙම යන්න අපි හිම් බලමු. මොන හරි බාර ගැට ගහලා වගේ ඇති නේද අක්කේ? ඔව් මට හිතෙන්නෙත් එහෙම තමයි. හරිම ලස්සනයි ළමයි. හරිම මාර ආකිටෙක්චර් එකක් තියෙන ලස්සනට හද මාර ලස්සනයි නේ අක්කේ. ඉතින් ආකිටෙක්චර් එක බලන්නකෝ. ඔව් නේද? මෙන්න මහත්මයා ගන්නවා ෆොටෝස් වීඩියෝස්. ලස්සනයිනේ. යා හරි ලස්සනයි යන්නේ. හරි කාම්. කාම්. ඒ බදන්න බෑ. ඔය යන්න බලන්න කිම් බද. අම්බ අවුරුදු ගානක් ලොකු ඇති. වට ප්‍රමාණය ලොකුයිනේ. අනේ හරිම ලස්සනයි. ඒ කියන්නේ ලස්සනයි කියන්නේ ලස්සනයි තමයි. කාම් හරිම මයින්ඩ් එකට පීස්ෆුල්. පීස් ඔෆ් මයින්ඩ්. නැතුද? අනේ ඕ මයි.
ඔයාලට ළමයි ආස හිතන දෙයක් පෙන්වන්නද? සමාධි බුදු පිළිමයක් තියෙනවා මෙහි. 呼んでいる胸のどこか奥でいつも心躍る夢を見たい悲しみは数えきれない මොකද ගානさっき見たのこれ？これいやいやとあとシャカド2つだと思います。そうですよ。さっき見ましたか？අපි දැන් හයික් එක යන ගමන් ඉන්නේ. මට නම් දැනටමත් ටිකක් මහන්සි. යව්වනේ. ශරීර හොරු වෙලා ඉන්නේ. ඔව් ඇත්ත තමයි. අපි දැන් මෙන්න මේ ටික මෙහෙම ආවා. දැන් ඉන්නේ අපි හරියටම කන්දෙන් වාගේ වගේ නේ? නේ. බාන ලස්සන අර පැත්ත. ඔව් හරි බලස්සනයි. වයංගල කන්දෝර. ඔව් මටත් ඒකමයි හිතුනේ. හරියට මේ වගේ තමයි. තව ටිකක් මෙහෙම යන්න තියෙනවා. පඩි 500ක් විතර තව යන්න තියෙනවා. යන්නේ. よかったですよ。紫陽花とかも入ったり。 ලස්සනයි. අපි දදා ගිහලා ලස්සනට ඇති. Oh my god, it's beautiful. මෙන්න තියෙන ළමයි අයිකොනික් මේ අපි ආපු දැන අයිකොනික් තැන තමයි මේ. මෙන්න මේ ගලත් එක්ක තියෙන ශ්‍රයින් එක මේ ඔක්කොම තියෙන මෙතනලු අපි යමු. මේ අන්තිම තැනට ගිහිල්ලා බලමු. මට නම කියන්න අතුකුණා මෙතන මොකද්ද? යමදේර ටෙම්පල්. යමදේර බං ටෙම්පල්. ලස්සනද? ඔව් මේ මෙතන වීව් එක තමයි ලස්සන මං හිතන්නේ නේ. ඔව්. මෙතන ඉගිල්ලෙන්නත් පුළුවන්. ඔයාලා සර්ච් කරමු. ඔයාලා සර්ච් කරලා බලන්න ඕන. යමදේර ටෙම්පල් කියලා. Dancing on the hood in the middle of the woods of an old Mustang, where we sang songs with all our childhood friends. And it went like this, say, oops, na na na, I'm singing bye bye. මෙන්න මේක තමයි. අර පාලෙමේ ඉඳලා දැක්කේ අපි. ඔන්න මෙතන. ලොකු හයික් එකක් නෙමෙයි ඒ වුණාට worth it. මැග්නට් එකක් ගත්තා. ගත්ත නෙමෙයි අරන් දුන්නා. මේ තමයි උඩම තියෙන මොකක්ද කැටයම. ඊට පස්සේ මේ ශ්‍රයින් එක. ශ්‍රයින් එක. ඉතින් මේ තැනේ උඩටම ගියේ එකේ අපි හඳුන් කූරකුත් පත්තු කරලා විශ් එකකුත් ඉතින් හිතාගෙන අපි ඒක කරලා ඒ අත්දැකීමත් අරගෙන අයිස්ක්‍රීම් එකක් කන්නා. スリランカ人知ってます？ はい、これがペアチョコレート。はい、 Pears and chocolate. Okay.チョコレート。 Babi, ah. ありがとう。 Thank you. どうだ？素敵。ごめんなさい。すごいですね。
යමගත ඇවිල්ලා චෙරි කෑවේ නැත්තම් වැඩක් නැහැනේ. මෙන්න මේ උගුර රිදෙන ළමයාත් කනවා අන්තිමට. රස වැටිලා. රහයි මෙන් පෙයා එකත් රහයි. මං ඒක හිතුවේ නෑ එහෙම රාවේ කියලා නේද? රහයිනේ. අපිට vlog එක මගෙන් අමතකුණානේ. ඔව් නේද? අපේ යාළුවෝ දෙන්න දැන් අපි කොස්කෝ ගියා. කොස්කෝ ගිහිල්ලා අර අක්කට යට බඩු වගේක් ගන්නවනේ කිව්වා. ඊට පස්සේ අපි 4 දෙනාම ගිහිල්ලා එතනින් කාලා නේ ඒව වීඩියෝ කරලා අමතකුණා. ඊට පස්සේ අපි අයිසු ආවා. දැන් ආයේ අයිසු ඇවිල්ලා යක්කවයි අයියවයි ගෙදරින් බස්සලා අපි ආය යන තව අක්ක කෙනෙකුයි අයියා කෙනෙකුයි හම්බෙන්නේ. මම මේ අක්කවයි අයියවයි හම්බෙන්නේ පළවෙනි වතාවට. ඉතින් ඒ දෙන්නත් හරීම ජොලි ඩබලක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ජොලිකම කොච්චරයිද කියලා. නෑ මෙතන ගොඩක් කියලා අපි හායි කියන හායි මේ ඔයා YouTube එකේ ඉඳී හොඳේ. channel එකක් දෙන්න. මෙයා තමයි ඔක්කොම කරන්නේ. බලන්න කියන අපිත් බලලා සබ්ස්ක්‍රයිබ්. ඉතින් කට්ටිය එකතු වෙලා ගෙදර එන්න සිහියක්වත් නැතුව කයිය ගහලා අන්තිමට ඔන්න ගෙදර ආවා. එහෙනම් ඊළඟ vlog එකකින් හම්බෙමු. bye bye.